හොඳයි අපි මේ කොටසෙන් පෙන්නන්නේ මේ පිස්ටන් ටික බස්ස ගන්න ලෑස්ති වෙන්න. ලොක් එක පොඩ්ඩක් හොදට පිහිදලා ක්ලීන් කරලා ගන්න ඕනේ. මේ වගේ ඔයිල් දෙයක් අනිවාර්යයෙන්ම දාන්න ඕනේ මේ පිස්ටන් එක බස්ස ගන්න කලින්. දාලා හොඳට බෝර් එකේ සම්පූර්ණ වටේම ගෑවෙන්න හොඳට ඔයිල් ටික මේ විදිහට ගා ගන්න ඕනේ. ඊට පස්සේ මේක පිස්ටන් ටික මම පිස්ටන් හතරම මම මේකට මෙහෙම තියා ගන්නවා. මේකට ලේසියට බස්ස ගන්න. රින්ස් ටික මෙන්න මේ විදිහට ඒක හදා ගන්න ඕනේ. මම ඔයාලට වීඩියෝ ටික බලන්න මම ඒක පිස්ටන් රින්ස් තියෙන විදිය මම පෙන්නන්නම් මේ වෙනම එළිය වීඩියෝ එකක් කරලා පෙන්නන්නම්. මෙතන මේ පෙන්නන්න අමාරුයි මේ විදියට. පිස්ටන් රින්ස් තියන්න ඕන කොහොමද කියලා මම දැන් වීඩියෝ එකේ මේ වීඩියෝ කොටස් ටික ගියාට පස්සේ මම දාන්නම් එක තැනකදී කොහෙන් හරි තැනකින් මම දාන්නම් ඒ ටික. රින්ස් ටිකට හොඳට ඔයිල් ටිකක් දා ගන්න ඕන මේ ඒක කරද්දි මම පාවිච්චි කරන්නේ මේ වගේ හදපු ක්ලිප් එක. මොකද මේක මට ලේසි මේකෙන් දාන එක මේ රින්ස් ටික කැරකෙන්නේ නැහැ මේකෙන් අපි දාද්දි. නැත්තම් කඩේ තියෙනවා දන්නවද කරගල රැචට් එකක වැටෙන පිස්ටන් ක්ලිප් එක. ඒකත් ගැටලුවක් නැහැ. සමහරකට පොඩ්ඩක් රින්ස් කැරකෙන ගතියක් තියෙනවා මේකෙන් කරකවත් මේ තද කරනකොට. දැන් මේකෙන් ඇල්ලුවාම තියෙන ගානට මෙහෙම ප්‍රෙස් වෙන විතරයි රින්ස් එක කැරකෙන්න බලන්න. ඒ නිසා මම මේක පාවිච්චි කරනවා. ඔයාලා කැමති විදිහකට ඒක බලන්න පුළුවන්. මේක මේ වගේ දාගෙන පොඩ්ඩක් වටය ආපස්සට යට පැත්තට අරගෙන තමයි ඊළඟ පිස්ටන් එක බස්සන්න ඕනේ. නැත්නම් අපිට කනෙක්ටිං රොඩ් එක එක්ස්ට්‍රා එහා පැත්තෙන් දාගන්න අමාරුයි. ඔය විදිහට පිස්ටන් හතරම බස්ස ගන්නවා. Kita carrying on our දැන් මේ පැත්තෙන් මේ විදිහට කනෙක්ටර් නෝට් ටික ටයිට් කර ගන්නවා. සාමාන්‍ය ගාන මුලින් ටයිට් කරලා ඊට පස්සේ ටෝක් පින්ච් එක හරි එහෙම නැත්නම් එක්ස්පීරියන්ස් දෙන කෙනෙක් නම් සාමාන්‍යයෙන් මේ විදිහට අද ගන්න පුළුවන්. මම අද ගන්න විදිහට බටයක් දාලා අල්ලන්න පුළුවන්. ඔයාලා එක්ස්පීරියන්ස් එක අඩු කෙනෙක් නම් ටෝක් පින්ච් එකක් දාලා අවශ්‍ය දාලා ටෝක් එක බලලා ඉවරලා එහෙම තද කරගත්තා නම් ඒත් හොඳයි. නැත්නම් ඉතින් මේ විදිහට අපි මට නම් මේක දැන් අර එක්ස්පීරියන්ස් එකට මට තියෙන නිසා මම දන්නවා මේක තද වෙන ප්‍රමාණය හොඳට. මම ඒ නිසා මේ විදිහට අද ගන්නවා. එකක් තද කරලා අනිවාර්යයෙන් වටයක් කරකලා බලන්න ඕන තදයක් මුකුත් එනවද කියලා. එහෙම නැත්නම් තද කරන අවුලක් නැහැ. කින් එක තද කරත්තාම ලේසි අපිට බලා ගන්න මොන එකෙන්ද තදයක් ආවත් අවුලක් එන්නේ කොහෙන්ද කියලා බලා ගන්න ලේසි නිසා තමයි එහෙම කින් එක තද කරලා වටයක් කරකවල වෙලා ආපහු තුරු ටික තද කරා. මේ විදිහට මුල තද කරගත්තා. ඊට පස්සේ මම බටේ දාලා ටෝක් කර ගන්න අවශ්‍ය ගන්නට. ඔයාලට බටේ දාලා අල්ලන්න ෂුවර් නැත්නම් ටෝක් රින්ච් එක පාවිච්චි කරලා අදාළ ටෝක් එක හොයාගෙන තද කර ගන්න පුළුවන්.
ඊට පස්සේ මේ කරකලා බලනකොට දැන් අර පළවෙනි කොටස දැම්ම අර ටැංක් එක හයි කරාට පස්සේ කැරගෙන වගේ ලේසියෙන් කැරගෙන්නේ නැහැ. පිස්ටන් දැම්මම සාමාන්‍ය රින්ස් ටිකේ තදේ නිසා පොඩි තදයක් වෙනවා. නමුත් අතට තේරෙන්නේ මේක තදයක් නෙමෙයි. ඒක රින්ස් තදේ විතරයි. ඒක ගැටලුවක් නැහැ කියන එක. ඒක ඉතින් එක්ස්පීරියන්ස් එකෙන් තමයි එන්නේ. ඒක ඉතින් මේ කාලයක් එක්ක වැඩ කරලා තමයි ඒක එන්නේ. මට කියන්න තේරෙන්නේ නැහැ කොහොමද ඒක ප්‍රමාණය කොච්චරද කියන්නේ. දැන් මේකේ ඔයිල් පම්ප් එක ෆිට කරගන්න යන්නේ. මේ ඔයිල් පම්ප් එක කැපිලා නැහැ. හොඳට තියෙනවා. මම සාමාන්‍යයෙන් බලන්න ඕන මේ ඔයිල් පම්ප් එක කැපිලා නම් අනිවාර්යයෙන් රිප්ලේස් කරනවා. මේක ඔයිල් පම්ප් එකේ මේ ගැටලුව නිසා මම මේ පරණේම දාන්න. මොකද මේ ටැංක් එකෙන් දුවන ඔයිල් පම්ප් එක සාමාන්‍යයෙන් ගොඩක් දුරට කැපෙනවා. අඩුයි ගොඩක් වෙලාවට. බෙල්ට් එකෙන් දුවන පම්ප් එක නම් ගොඩක් වෙලාවට මාරු කරනවා. මේ දාන කරේ බලන්න මේක මොකක්ද කැපිලා තියෙනවා නම් මේක දාන්නේ නැහැ. ඉරි පාරවල මොන හරි වැදිලා තියෙනවා නම් දාන්න. දැන් මේක හොඳටම තියෙනවා. අර මම ඔය දාන ටිකේ බලන්න අත ගාලා අතට අහු වෙන එකක් නෙවෙයි. මේ වගේ වීල් දෙකේ දෙපැත්තේ කැපිලාද කියලා බලන්න. හොඳට තියෙන එකම දාන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් කැමති නම් සල්ලි ගැටලුවක් නැත්නම් ඉතින් ඔයිල් පම්ප් එක අලුතෙන් දාලා දැම්මත් ඒක හොඳයි. මේකේ මේ තිබ්බ ඔයිල් පම්ප් එක තමයි පාවිච්චි කරන්නේ. මේක මොනම තත්ත්වෙන් තියෙන නිසා කිසිම ගැටලුවක් නැහැ. ඔයිල් ටිකක් නිතරම හොඳට ගාලා තමයි දාන්න ඕනේ. මොකද එන්ජින් එක ස්ටාර්ට් වෙලා ඔයිල් ටික වැඩ කරනකම් එන්ජින් එක කැරකෙන්න ඕනේ, දුවන්න ඕනේ. ඒ නිසා ඔයිල් නිතරම හැම හයි කරන හැම කැරකෙන කෑල්ලකටම ඔයිල් දාලා තමයි හයි කරන්නේ. මේ මල් යන ටික හොඳට අද කර ගන්න මේක මේ බුරුලෙන් තියන්න එපා. සාමාන්‍ය බුරුලෙන් කියන අද ගන්නවා කියන සාමාන්‍ය ඉම්පැක්ට් එකක් දාලා හද කරගත්තා නම් හරි ඒත්තු කරාලා පස්සේ යන ටික. මෙන්න මේ වගේ ඉම්පැක්ට් එකක් පාසලෙන් තද කර ගන්නවා ටිකක්. බුරුලෙන් ලැබිලා මේ රතු බුරුලෙන් මේ ඉම්පැක්ට් එක තද කරාම මොකද ටේප් එක යන්නේ නිසා ටේප් එකට තද වෙනවා. හරි එකත් හයි කරගෙන ඉවරයි. අපිට දැන් තියෙන්නේ මේ පැත්තේ ඔයිල් සීල් එක ගහ ගන්නවා ඉස්සරහ පැත්තේ. ඔයිල් සීල් එක ගහද්දි මේකේ තියෙන පොඩ අතින් මේක නම් අතින් තද කරත් මේක බහිනවා ඇතුළු නැහැ. ගම් එහෙම දානවා අවශ්‍ය නැහැ. පළුදු වෙලා වගේ හවුසින් එකේ ට්‍රැක් වෙලා හරි ට්‍රැක් නෙමෙයි මේ සාමාන්‍යයෙන් අර පළුදු වෙලා වගේ මොනවද තියෙනවා නම් ඔයිල් ලීක් එකක් තියෙනවා නම් එලාස්ටික් පොඩ දැම්මත් කවන්නේ නැහැ. මම නම් ඒක උඩ පාටි කරාම නිකම්ම දානවා. මේක නම් පොඩ්ඩක් ගට්ටුවක් දා ගන්න ඕන අපිට ගානට බැලන්ස් කරගන්න ඔයිල් සීල් එක. නැත්නම් ඇදීට වගේ දිවුවොත් මේක ඒ පැත්තකින් කැපෙන්න ඉඩ තියෙන ඔයිල් සීල් එක ටිකක් දුවනවා. මේ විදිහට හයියෙන් ගහන්නේ නැහැ. සාමාන්‍ය පොඩි මිටියෙන් ජෝට් පොඩියට තමයි රත්තු කරන්නේ. බටේටම මේක පොඩ රත්තු කරලා ගන්නට බැලන්ස් කරගන්න. මේකේ මම කලින් අමතක වුණා දාන්න මේකේ මේ ප්‍රෙෂර් රෙගුලේටර් වෑල් එක අර පේනවා තියෙ පොඩි කෑල්ල. ඔකෙන් තමයි ප්‍රෙෂර් එක අවශ්‍ය වැඩි රෙගුලේට් කරන්නේ. කියන්නේ ප්‍රෙෂර් එක අවශ්‍ය ප්‍රමාණයට තියාගෙන ඊටු ටික රිලීස් කරන උතනින් ආපහු සම්ප් එකට. ඔය ස්පීන් එක ටෙන්ෂන් එක තල්ලු කරගෙන යනවා. මේකෙන් ඒ වෑල් එක ගාලා සුද්ධ කරලා තමයි හොඳට දාන්න ඕනේ. දාලා ආපස්සට ආයි කරාම හරි. දැන් අපි මේක මේ ඔයිල් පම්ප් එකේ තියෙන හවුසින් එක ඔයිල් පම්ප් හවුසින් එක හයි කරගන්නවා. ඔයිල් පම්ප් හවුසින් එක පිටිපස්ස ඔයිල් සීල් ඇසෙම්බලි එක හයි කරගෙන තමයි සම්ප් එක දාලා අනිත් පැත්තට හරව ගන්න ඕනේ. එන්ජින් එක හෙඩ් එක හයි කරන්නේ. ඔයිල් සීල් එක දාද්දි මෙන්න මේ වගේ පොඩි පොඩ්ඩක් ඒක ප්‍රෙස් කරලා උන දාන්න නැත්නම් ඔයිල් සීල් එක නැවිලා මේ ස්පීන් එක පයින් ඉඳ තියෙනවා. වෝටර් පම්ප් එකත් මම අලුතෙන් දාන මේක වෝටර් පම්ප් එකේ ඔයිල් සීල් ගිහලා වතුර ලීක් වෙන ප්‍රශ්නයක් තුන හීට් වෙලා තමයි ඔය ප්‍රශ්නේ ගොඩක්ම ආවේ. හීට් එකයි අර ඔයිල් වැඩ ගන්න ප්‍රශ්නෙත් එක්ක අර වෑල් එකේ මම දානවා. ඒවනම් දැන් ඊළඟ වීඩියෝ එක මම වීඩියෝ කොටස් වලට දාලා තිනවා. ඊළඟ වීඩියෝ එක බලන්න. මේකට කලින් වීඩියෝ එක බලලා නැත්නම් පළවෙනි වීඩියෝ එකත් බලලා ඉන්න. එතකොට හොඳට තේරෙන වැඩේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු. මම ස්තුතියි.